මේක ළමයි මම මොකද කියන්නේ සද්ධර්ම රත්නාවලිය. සද්ධර්ම රත්නාවලිය කිව්වේ ඈ බලන්න සත් ධර්ම රත්න ආවලි ඈ සත් ධර්ම රත්න ආවලි. මෙන්න මේ සත් ධර්ම කියන වචන දෙක එකතු වෙලා මේක හැදෙනවා මොකද්ද? සත් ධර්ම රත්නාවලිය. එතකොට සත් ධර්ම රත්නාවලිය කියන එකේ අර්ථය තමයි මේ මොකද්ද? සත් ධර්මයේ නැමැති මැණික් ඇමුණු මාලය. සත් ධර්මයේ නැමැති ලෞතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ සත් ධර්මයේ උතුම් ශ්‍රී සත් ධර්මයේ නැමැති මැණික් ඇමුණු මාලය කියන අර්ථයෙන් තමයි බලන්න මට්ට කුණ්ඩලී කතා වස්තුව. මට්ට කුණ්ඩලී කතා වස්තුව. මට්ට කුණ්ඩලී කියන්නේ තලන ලද කුණ්ඩලාභරණ කන්නාභරණයක් දාපු පුද්ගලයා කියන අර්ථයෙන් මට්ට කුණ්ඩලී යන නාමය සැකසෙනවා. එතකොට මේ බලන්න අපි ඉගෙනගෙන තියෙනවා නේද? කුණ්ඩල ඊ කියන්නේ ඈ මෙන්න මේ ඊ මොකක්ද? ඇත යන අර්ථය නේද? ඇත යන අර්ථය කියන ඇත යන අර්ථය නේද? අස්ත්‍යාර්ථ තද්දිතයක්. ඇත යන අර්ථ තියෙන කුණ්ඩල ඊ කුණ්ඩලී මට්ට කුණ්ඩලී යන නාමය සෑදෙනවා. ඇත යන අර්ථයෙන් ඊ. එතකොට බලමු අපි කතාව. බලන්න. තවද සැදෑ ඇත්තවුන්ගේ සැදෑ වඩනට නිසි වූ අනිකුත් කතාවක් දක්වන්නේ නම් දක්වන්න මේ යම්සේ චක්කුපාල තෙරුන් වහන්සේ වෙදව උපන් ජාතියේ මොකද්ද මේ වෙදව කියන්නේ මොකද්ද? වෛද්‍ය නේද? වෛද්‍ය උපන් ජාතියේ නුවණ නැමැති ඇස මෝහය නැමැති පටලයෙන් වැසීමෙන් අකුසල් නැමැති ඉඳුරාම නොදැක කුසල් නැමැති විෂම මඟට පැමිණ ලඝු කියන්නේ පොඩි නේද? පොඩි කුඩා නේද? එහෙම නැත්නම් කෙටි කියන අර්ථය. අකුශලයේ නිසා රහත් වූ જાතියෙහි අන්ධ වීමෙන් මේ සාහානියක් වීද එසේ නොව යම් කෙනෙක් නුවණ නැමැති පහන් ඇසින් බලන්න නුවණ නැමැති පහන් ඇසින් කුසල් වගට බැස ලඝු කුසලෙහි හැසිරෙත් නම් ඒ නිසා ලබන ලොවී ලෞතුරා කියන්නේ මොකද්ද මේ ලොවී ලෞතුරා? බලන්න ලොවී ලෞතුරා කියන එකේ අර්ථ මොකද්ද? ලෞකික ලෝකෝත්තර ලොවී ලෞතුරා සපත් මට්ට කුණ්ඩලී වස්තුවෙන් දක්වන්න හේ කෙසේද?
මොකද්ද මේකේ අර්ථය? මේකෙන් කියන්නේ ළමයි පොඩි කුසලයක් පොඩි අකුසලයක් හේතු කරගෙන චක්කුපාල මහරහතන් වහන්සේ රහත් වුවත් උන්වහන්සේගේ ඇස් පෙනීම නැති වුණා. මේ පොඩි අකුසලයක් මූලික කරගෙන. ඒ වගේම තමයි පොඩි කුසල කර්මයක් මූලික කරගෙන ලෝභයේ ලෝතර ඒකෙන් ලබන කුසලානිසංසය පොඩි දෙයකින් ලබන කුසලානිසංසය කොහොමද කියලා අපිට පැහැදිලි කරනවා. ඒ කෙසේ දෙයක් කියලා ඒ කොහොමද කියන එක මෙන්න මේ මට්ට කුණ්ඩලී කතා වස්තුවෙන් පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඒ කොහොමද? මේ බලන්න. සවැත් නුවර අදින්න පුබ්බක නම් බමුණාන කෙනෙක් වෙසෙති. ඌ තුමු සූදා භෝජන ජාතකයේහි කෙල ගණන් කිව්වේ නේ? කෙල ගණන් කිව්වේ කෝටි ගණන් අනුන්ට නොදුන් විරුවේ. තනාග දැකලා තියෙනවනේ තනකොලේ අර කෙලවල. එතකොට එන්නේ ඒකේ ගාලා ගත්තාම මොනතරම් තෙල් බිඳුවක්ද කියන එක ඔයාලට තේරෙනවනේ නේද? තෙල් එතන පේන්නත් නැති තරන්නේ. අන්න ඒ වගේ ස්වල්ප දෙයක්වත් කිසිම කෙනෙක්ට දෙන්න මෙන්න මේ අදින්න පුබ්බක කියන බමුණා කැමති උනේ නැහැ. එහෙම කිසිම දෙයක් දුන්නේ නැහැ. එසේ හේන් අදින්න පුබ්බකය අන්න මේ තරම් මසුරු දැඩි ලෝභ පුද්ගලයෙක් නිසා මෙයාට අදින්න පුබ්බක කියන නාමය යෙදුණා. මේ අර්ථවාන්විතය. උන්ගේ එකම පුතෙකු කෙනෙකු ඇත. ජීවිතයේ ඉතා ප්‍රියෝය. එතකොට මෙයාට ඉන්නවා එකම එක පුතෙක් නේද? බලන්න මේ ජීවිතයේ එක ළමයෙක් ඉන්නවා. ඒ ළමයාට පණ වගේ ආදරේ නේද? ඒ ළමයාට තමන්ගේ පණ තරම් වටිනවා ඒ ළමයා. එකම එක පුද්ගලයා. එහෙ වුණත් පුතණුවන්ට ආභරණයක් කරවන්න සිතා කෙල ගණන් සම්පත් ඇති නේද? මේ තමන්ගේ පුතාට ආභරණයක් කරන්න ඕනේ. හැබැයි මෙයාට ආභරණ එකක්ද කරා? ආභරණ 100,000 ගණක් එල්ලන්න පුළුවන් චරිතයක් නේද? කෝටි ගණන් වස්තුව තියෙන චරිතයක්. නුගගස මහත්වත් නුග ඵලයේ කුඩා වන්නාසේ. බලන්න තේරුණාද? මේ නුගගස මහත්වත් නුග ඵලය කුඩා වන්නාසේ. නුගගස කුඩයි ගහ ලොකුයි ඒ ඵලය කුඩයි. ඒසේ සම්පත් මහත් වූත් අදහස කුඩා බැවින් ආභරණ කරන්න බඩාල් කෙනෙකු කියන්නේ නේද? රන් කරුවෙකු, කර්මාන්ත කරුවෙකු, රන් කරුවෙකු එහෙම නැත්නම් කර්මාන්ත කරුවෙක් නේද? රත්තරන් ආදී සිදු කරන කර්මාන්ත කරුවෙකු ගෙන ආවොත් ඔන්න බලන්න දැන් මෙයාට ඉන්නවා ළමයෙක්. මේ ළමයාට දාන්න ඕනේ තමන් එයා ජීවිතය තරම් එයා ළමයා වටිනා ප්‍රියයි. ඒ ළමයාට අපි මෙයා කල්පනා කරලා ළමයාට ආභරණයක් පලඳවන්න ඕනේ. ඒ අතරේදී මෙයා කල්පනා කරනවා බලන්න මේ මෙයාට තියෙනවා කෝටි ගණන් ප්‍රකෝටි ගණන් හොඳ ධනය තියෙන චරිතයක් නේද? කෙල ගණන් වස්තු තියෙන කෝටි ගණන් වස්තුව තියෙන කෙනෙක්. ඒ වුණාට මෙයා මෙහෙම දෙයක් කල්පනා කරනවා. මෙහෙම ආභරණයක් කරවන්න මම මේ බඩාල් කෙනෙක් කම්කරුවේ ක්‍රියා කරන්නේ ගෙනාවොත් මොකද වෙන්නේ? මෙන්න බලන්න ඉදිරිපත් කරනවා අපිට. කරවන දෙක් දවස් උන්ට බත් දිය යුතුයි. එසේ කලට නැතත් වීසහල් වියදම් වේ. මෙයා කල්පනා කරනවා මොකද්ද? මේ කර්මාන්ත කරුව ඇවිල්ලා මේ කර්මාන්තය කරන දවසක් ගන්න මේ යකාට කණ්ඩ බොන්නත් දෙන්න වෙනවා. එහෙම වෙච්චාම මේ තියෙන හාල් ටිකටත් ෂොට් එක හම්බ වෙනවා කියලා විලාම යනවා නේද? නැවත කර්මාන්තයේ නිමාවා දුන් කල මිලක් දිය යුතුයි. මේ බලන්න. මිනිහා කල්පනා කරන තව කාරණයක්. මිනිහට ඒවා ලොකු ප්‍රශ්නයක්. මෙච්චර කෝටි ගණනක් මුදල් දීපත් මිනිහට ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද්ද? කර්මාන්තයේ සිදු කරලා ඉවර වෙච්චාට පස්සෙන් මොකද? මිනිහට දැන් මං ආයේ සල්ලි දෙන්න ඕනේ. බලන්න. එසේ කලට ආභරණ වෙන් කල මාලේති කැටිව බොහෝ වස්තුත් වියදම් වෙත්. මොකද කියන්නේ? මෙහෙම කරාට පස්සේ මට බාල කේසයක් එන්නේ. දැන් මට වියදම් ගොඩක් එකට ගහනවා නේද? මේ වැනි දේවල් මේ වගේ දෙයක් කරද්දී මාර විදියට වියදමක් මට යනවා කියලා මිනිහා කල්පනා කරනවා. දන්නා නොදන්නා තමාම කරන කලට
වියදම් වන දෙයක් නැත්තේ වේදයි. බොහෝසේ සිතුවිලි සිතා තුමුම රත්තරන් අරගෙන මේ බලන්න හොඳ එතන අපිට වටිනාම දෙයක් තියෙනවා මේ බලන්න. අකුරු ලියනසේ නොදන්නා කෙනෙකුන් පත්වල හිරි අඳිනාසේ. බලන්න මිනිහා කල්පනා කරනවා මම දැන් මේ එක්කෙනෙක් ගෙනල්ලා මේ නිර්මාණයක් හැදුවොත් මෙහෙම ආභරණයක් හැදුවොත් මට ලොකු වියදමක් යනවා. ඒ නිසා මම්ම මේක අරන් ඉවර වෙලා හදා ගන්නවා කියලා. බලන්න හරියට ඒක කොහොමද? අකුරු ලියන්නාසේ නොදන්නා කෙනෙකු පත්වල හිරි අඳිනාසේ. මේ මෙලෝඩියක් දන්නේ නැති පුද්ගලෙන් පත්‍රවල ඉලියන්නේ. ඔයාලා දැකලා ඇති මේ පොඩි දැන් ඔයාලත් ඇති නංගිලා මල්ලිලා ඉන්නවා. එහෙම නැත්නම් අයියලා අක්කලාගේ පොඩි ළමයි ඉන්නවා. එයාලට බලන්න පෑනක් එහෙම අහුවෙච්චාම පැන්සලක් අහුවෙච්චාම ජූඩ්ලා මොනවද? ඔය ෆොතෝ ඔහොම අදිනවා මේ ඉරි අඳිනවා මේ ඔහොම බල්ලි අඳිනවා තියාගෙන නේද? කුරුටු ගන්නවා ඕවනේ කරන්නේ. අන්න ඒ වගේ තමයි. අකුරු ලියන්න දන්නේ නැති මේ මෙලෝඩියක් දන්නේ නැති පුද්ගලයෙක් පත්තරවල ඉරි අඳිනවා වගේ මොකද කරන්නේ? මිනිහා ගේමට බහැලා ඉවර වෙලා වැඩේ කරා. කුණ්ඩලාභරණයක්සේ තලාපියා දුන්නා. කන්නාභරණයක් කරා තලලා නේද? තලලා පොඩි කරලා ඔක්කොම කරලා මිනිහා ඒ කර්මාන්තය ගැන දන්නේ නැහනේ නේද? හැබැයි මිනිහා කල්පනා කරා මට මේකෙන් වියදම් වෙන වැඩක් මේක. හැබැයි මං වියදම් අඩු කරගන්න නම් මම්ම මේක කරනවා කියලා. හැබැයි මිනිහා ඒක කරන්න ගත්තට කරන්න දන්නේ නැහැ. හරිද? තේරුණාද? ඉතින් ඒක හරියට කොහොමද කියන්නේ මේ අකුරු ලියනසේ නොදන්නා කෙනෙකුන් පත්වල ඉරි අඳිනාසේ. අක්ෂර ලියන්න දන්නේ නැති පුද්ගලයෙක් පත්වල අරන් ඉරි කියලා යනවා වගේ. කිසිම පිළිවෙලක් නැහැ, මෙලෝඩියක් දන්නේ නැහැ. ඒ පිළිබඳ මිනිහා මොකද කරේ? ආභරණයක් හැදුවා. මේ කුණ්ඩලාභරණයක්සේ තලාපියා දුන්න. තලාපියා දුන්න. ඒ කුණ්ඩලාභරණේ උරුට්ටු ආදී වූ සූක්ෂම කර්මාන්ත නැති හේයින් මට සිලුටු විය. ඒකේ යම් වැඩක් කරද්දි ප්‍රමිතියක් තියෙනවානේ. යම් දෙයක් කරනවා නම් ළමයි ඒකේ කෙරවලක ආරම්භයට කලින් අපි ඒකේ අවසානයක් දකින්න ඕනේ නේද? මේක ඉවර වෙද්දි කොහොමද යද්ද තියෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් දන්නේ නැතුව මේ ගේමකට බහිනවා නම් එතනින් අපිට කෙලවෙන එක කෙලවෙනවම තමයි. එහෙනම් අපිට නිවැරදි ඉලක්කයක් තියෙන්න ඕනේ. මේක අවසානයේ කොහොමද නිමා වෙන්නේ කියන එක. හැබැයි මිනිහා දන්නෙත් නෑ. මම බාර ගන්න. හරි මම මේක කරන්න. මම මේක අනිවාර්යයෙන් මට කරා හැකි කිව්වට මිනිහා ඒ පිළිබඳ කිසිම දෙයක් දන්නේ නෑ. ඒ නිසා මිනිහා කරන්න කියපු දේ සම්පූර්ණයෙන්ම වැරදිලා ගියා. අන්න ඒ නිසා මොකද උනේ? මේ මට සිලුටු වේ. කිසිම පිළිවෙලක් නැහැ, කිසිම නිවැරදිභාවයක් නැහැ. ඔහේ තලලා පොඩි කරලා දුන්නා. මේකම දාගන්න. ඒකේ මොකද උනේ? මේකේ කිසිම පිළිවෙලක් නැහැ, කිසිම ආකර්ෂණීය භාවයක් නැහැ. ඔහේ නිකන් පොඩි වෙච්ච දෙයක්. එසේ හේයින් කුමාරයාට නම් තබන්නෝ ඔන්න කුමාරයාට නම තිබ්බා. මොකක් කියලාද ළමයි? මට්ට කුණ්ඩලි. මම දැන් ඉස්සරලා ප්‍රකාශ කරා මොකද්ද? මෙන්න මේ නමේ කුණ්ඩල ඊ කියන්නේ මොකද්ද? අස්ත්‍යාර්ථ තද්දිත පදයක්. ඇත කියන අර්ථය නේද? මට සිලිටු කන්නාභරණයක් ඇත්තේ. කුණ්ඩල ඊ ඇත්තේ. මට්ට කුණ්ඩලි. තේරුණාද ළමයි? අන්න එහෙමයි ඒ ආකාරයෙන් තමයි මෙන්න මෙයාගේ නම හැදුනේ.